මෑදී ඔන්න කැමරා බඩු. ලස්සන පූල් එකකුත් තියෙනවා මෙතන. මේ පූල් එකේ නෑ මේක ඇති වෙන්න. මේකේ තමයි අපි දෙන ඊයරා නෑවේ. ඔන්න තවත් ඉස්සරහා තියෙනවා වතුර. ඔන්න අපේ බත් එක ෂා ඒක නම් දැක්කම කටර කෙලක් තුනනවා. මේ කැමරාවක් තියලා ආවේ මේ වහින හින්න මේ වහිනවා. ඔව්. Hi guys, ඉතින් good morning ඔයාලා හැමෝටම. ඔන්න අදත් අපි දෙන්න ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන. ඔයගොල්ලෝ අපේ කලින් vlog එක බැලුවා නම් ඉතින් දන්නවා අපි දෙන්න කොහෙද ඉන්නේ කියලා. උදේම අපි දෙන්න නැගිට්ටා මේ ඉස්සරහා තියෙනවා අපේ හොටෙල් එකේ ඉස්සරහාම තියෙනවා මේ බීච් එක. ඉතින් බීච් එකේ පොඩි රවුමක් දාන්න නැගිට්ටා. ඒ පැත්තට ගියා හැබැයි මාර විදියට මේ රැල්ල නම් සැරයි ඉතින් නාන්න කරන්න මොකුත් බෑ. මෙහි ඉන්න මේ හොටෙල් එකේ අයියා අපිට කිව්වා මේ මාසෙම කොහොමද පට්ටම සැරයි කියලා. ඉතින් දැන් ඒ නිසා අපි දෙන්න මේ ඇවිල්ලා ආපහු බඩු ටික අස් කරන ගමන් ඉන්නේ. මට බඩගිනි. මෙයාට බඩගිනි කියලා යන්න මේ එළියට යන්න කෑම කන්න. ඉතින් අපි දෙන්න තීරණය කරලා 12 වෙනකන් දිනවනේ චෙක් අවුට් ටයිම් එක. අපිට චෙක් අවුට් වෙන්න තියෙන්නේ 12ට. ඒ වුණාට අපි දැන් යන්න කියලා තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් එළියට ගිහිල්ලා හික්කඩුව පැත්තේ පොඩි රවුමක් දාලා එහෙම පොඩි එන්ජොයි පාරක් දාන්න තමයි අද හිතාගෙන ඉන්නේ. එහෙනම් ගයිස් අපි චෙක් අවුට් වෙලා එළියෙන් ටක් ගාලා බඩු ටික අස් කරන්න ඕන. ඔක්කොම ඇඳ ඉවරයි ගයිස් මේ. සම්පූර්ණ නැදී ඔන්න කැමරා බඩු මේ ඔක්කොම මාස් කරන ගමන් guys අපි දෙන්න යන්න කලින් ආපහු මේ පැත්තෙන් මේ බීච් එක බලන්න යනවා. අපි දෙන්න හිටිය එක පැත්තේ දැන් ඉතින් ටිකක් ඔන්න ලස්සන පූල් එකකුත් තියෙනවා මෙතන. මේ පූල් එකේ නෑ මේක ඇති වෙන්න. මේකේ තමයි අපි දෙන ඊයරා නෑවේ. කලින් vlog එක බැලුවේ නැත්නම් බලන්න ගිහිල්ලා ඉතින් අපි දෙන්න මේකට ආවේ කි room tour එකකුත් කරලා තියෙනවා. මේ අපි දෙන්න හිටපු හෝටල් එක ගැන විස්තරත් අපි දාලා තියෙනවා. මාර සරයි මේ රැල්ල නම් අප්පා. ෂා. ඔන්න guys පට්ට සැර රැල්ලක් තියෙන්නේ. හවස් වෙනකොට රැල්ල වැඩි වෙනවා මං හිතන්නේ. ඒගොල්ලෝ කිව්වා මේ කලින් නම් මේ දවස්වල මේ මෙහෙ ඒ කියන්නේ කලින් කියන්නේ මේ තව මාසෙකමාරකට දෙකකට විතර පස්සේ මේ පැත්තේ සර්ෆින් යනවා එක එක ඇක්ටිවිටිස් තියෙනවා කියලා. ඉතින් අපි දෙන්න ආව දවස්වල අපේ වෙලාවට ඒ වගේ දේවල් නැහැ. ඉතින් මේ රැල්ලත් එක්ක මොකුත් කරන්න බැරුව ඇති තමයි. මේ කාලේට මං හිතන්නේ මුහුදු යන්නෙත් නෑ මේ මුහුද සැර වෙලා තියෙන නිසා. ඔව් අපි ඇහුවා ඩොල්ෆින්ලා බලන්න යනවද කියලා. මෙතන හිටපු අයියාගෙන් ඒ අයියා කිව්වා මේ දවස්වල නම් ඩොල්ෆින්ලා නෑ මල්ලි ගියාට තේරුමක් නෑ කියලා. මේ රැල්ලත් එක්ක කියලා. ඩුබායි වගේම මේ පැත්තට මේ මාර විදිහට හිමිඩ් එකක් තියෙන මේ වටපිටාවම නිකන් මේ මිස්ටේකින් වගේ වැහිලා තියෙන්නේ නේ සුදු. අර දුර හැම නේද අර බලන්න. දැන් එහෙනම් අපේ හොටෙල් එකට ටටා බයි කියන්න වෙලාව හරි අපි යනවා එහෙනම්. අපි දැන් හිටපු හොටෙල් එකත් සුපිරි ක්ලීන් නේ සුදුවා. ඕ ඒක නම් සුපිරි. ගොඩක් මේ ෆෝන්ස් මේ පූල් එකත් මාරු මේ මාර පොට් එකක තියෙන. ගයිස් ඔන්න අපි පිටත් වෙන්න හදන්නේ. මාර බඩගින්න තියෙන අපිට. ආයි කියලා වැඩක් නෑ. දැන් ඔය ගියාට තව ටිකක් කියලා යනකොට ආයි බඩගින්න නැති දැන් නෑ මට මාර බඩගින්න. මොන වගේ කන්න බඩගින්න නැති තියෙනවා. අනේ මන් මේ පැත්තේ අර අපිට එහෙ කනවා වගේ කෑම જાති නෑ මේ මෙහි තියෙන සුද්දොන්ට හරිනේ ඔක්කොම. ගොඩක් අපි දැන් ඊයරත් බහලා බැලුවානේ මේ පැත්තේ ඔක්කොම තියෙන්නේ මේ රෂියන්ද? රෂියන්. ඒගොල්ලෝ ගොඩක් ફોකස් කරලා තියෙන්නේ මේ ඒ අයව. ගන්න කඩයක් හෙව්ව ඉවරයක් නෑ. හැම තැනම ඇවිද්දා. අපිට මෙතන මේ දවල් කෑම කඩයක් හම්බුණා. දවල් කෑම කියන්නේ අර පාර්සල් තියෙන එකක් අරගෙන අපි කාලා බලමු. කාලා බලනවා අපි දෙන්න. යන් එළියට ගන්න එක. ඉතින් අපේ බත් එක ෂා ඒක නම් දැක්කම කටර කෙලක් තුනනවා. අපේ මැල්ලුම් තියෙනවා, එතකොට මාළු තියෙනවා, එතකොට ඇඹරල්ල තියෙනවා, පරිප්පු තියෙනවා.
කුලනැල්ලුමක් තියෙනවා. සුපිරි බත් එක. ඒක මම මේ කඩේ ලස්සනට තිබ්බ නිසා දැකලා නැවැත්වී ගන්න. වෙලා ගිහලා අම්මලා ෂොක්. කෑම ගාලේ නැහැ නේ. දැන් නම් කතා කරගෙන ඉන්නේ ළමයි බඩගිනි. ගයිස් මේ බත් එක මාර්ටයි. හොඳටම රහ. සුපිරි. අපි ඉක්මනට ගාලා එන්න. සුපිරි. යාළුවනේ අපි දෙන්න කෑම කාලා ආවා. දැන් අපි අහපව් යනවා. අපේ ගමන පටන් ගත්තා. අපි කොහෙද යන්නේ සුදුද? අපි යනවා බිරිස්ස බීච් එකට. අපි දෙන්න යනවා මිරිස බීච් එකට. අපිට යාට තව බලන්න ඕනේ කිව්වා මේ අර ලස්සන පොල්ගස් පෙළිය බලමු අපි. බලමු ගිහිල්ලා. අපිට තව මේ අපි ඉන්න ලොකේෂන් එකේ ඉඳන් තව පැයක් විතර යනවා එහෙට යන්න. ඉතින් එහෙනම් අපි එහෙට ගිහිල්ලා හම්බ වෙමු. අපි දෙන්න පාරවල් දන්නේ නැහැ. ඉතින් මේ Google Map බලාගෙන ආවා. මොකක්ද මන්ද මෙහා අර පැත්තේ යන ගඟ. වැව්වල තියෙන වැෑ කඳු උඩින් එනකොට මෙන්න මේ මෙතන ගඟක් තියනවා. ඒක උතුරලා. දැන් දෙකකින්ම නේද සුදු? මොකක්ද දන්නේ මේ ගඟ? මෙන්න මෙත ඔන්න තවත් ඉස්සරහා තියෙනවා වතුර. කොහො නෑ. ඔව් මේ පැත්ත උතුරනවා. අප්පට්ට සිරි යන්න බැරි වගේ සුදු. යන්න බැරි වෙන්නේ සුදු. ඒක නම් සුදු ගැඹුරුයි වගේ. ඈ ඒක නම් අපිට ගැඹුරුයි වගේ යාළුවා. බයයි නේ සුදු. දුරයි තව යා ගන්න තියෙන්නේ නැහැ. වෙන හයිවේ එකට යන මාර්ගයක් නැද්ද ඉතින්? මෙන්න මෙතන යන ගඟ ඔක්කොම උතුරනවා මේ. අර බයිසිකලෙත් එන්නේ නැත්නම් මෙතනින් වෙන්නේ සුදුවා. මේ බලු කුක්කා. Oh my goodness. අපි දෙන්න විතරයි යන්නේ මෙතනින්. ඇයි Google Map අපිට මෙහෙම කරන්නේ? මෙන්න මෙතනින් තමයි හයිවේ එකට යන්න තියෙන්නේ. මේ තියෙන දක්ෂිණ අධිවේගී මාර්ගයට. ගයිස් හයිවේ එකට දාන තැන ටිකට් දෙන එකක් නැහැ. එතන ගහලා තියෙනවා අද දින ටිකට් ටිකට් දෙනු නොලැබේ කියලා. ඉතින් මම දැම්මෙත් නැහැ. එතන ඉතියා පොලිස් එක්කෙනෙක් එයාගෙන් ඇහුවට පස්සේ කො කමන්නේ යන්න කියලා. මට තේරෙන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා මේ පැත්තට. ගින්ගඟ එහෙන් ගින්ගඟ උතුරලා ගංගා වතුර නිසා මේ මං හිතන්නේ එන්න බැරි වෙලා වෙන්න ඇති කැෂියර්ට. I don't know. අපිටත් එන්න බැරි වෙනවා හිතන්නේ. අපි ඒක ගින්ගඟ. අපි ඉක්මනට යන් එහෙනම්. යාළුවනේ ඔන්න අපි දැන් එක්සිට් වෙන්න හදන්නේ. මේ මොකද්ද සුදු? කොක්මාදුව. කොක්මාදුව එක්සිට් එකෙන් තමයි අපි දැන් එක්සිට් වෙන්න හදන්නේ. බලමු ගිහිල්ලා ඉස්සරහට අපිට එතන ඉඳලා විනාඩි 20ක් තමයි පෙන්වන්නේ අපේ ලොකේෂන් එකට. බිලක් දුන්නා එතන නෑ බද්දේකම. අපි මේ මෙතන වාහන පාක් කරන තැනක් තිබ්බා. මේ එතෙන්ට වාහනේ දාලා මෙතන තියෙනවා චූටි අතුරු පාරක්. ඒක දිගේ යනවා ඉස්සරහට දැන්. මෙච්චර ලංකාවේ හිටියල මේක වගේ පළවෙනිම දවස මේක බලන්නේ. ගයිස් මාරම ලොකේෂන් එක මෙතන නම් ආසාවෙ බෑ. වතුර නිල්ම නිල් පාටයි මෙතන. පට්ට ලස්සන මේ බීච් එකක් මේක නා. wow super පට්ට ලස්සන view එකක් තියෙන ගයිස් මෙතන නම් ආසාවෙ බෑ. වෙල්ලත් කෙරෙයි දන්නේ නැහැ. මෙතන යන්න මෙතනින් ඈ බෑ එතන ගියා. ලස්සන තැන් වලට යන කොහම තමාරු නේ සුදු. අරහෙට යන්න? යා උඩට තමයි වුණාට view එක දන්නවද? ඈ
උඩට තමා view එක. යාක බලන්න හැරි. මාරම ලස්සන තැනක්. පාටේ මේ අර හික්කඩුව වගේ නෙමෙයි. මම දැකපු ලස්සනම beach එක. ඉතින් ඔයාලා දන්නවද මේ ප්ලේස් එක මේ ප්‍රසිද්ධ ප්ලේස් එක? මේ පාට මූද ලස්සන මේ නිල් පාටයි මූද. මාර රැල්ලක් ගහන්නේ. කතා කරගෙන යනවා දන්නේ නැහැ අපි කියන එකේ තරම් උලඟ. මාරම ලස්සනයි බව වශී වෙලා ඉන්නේ ලස්සනට. ඉතින් ඔන්න අපි දෙන්න මේ ඒ ප්ලේස් එකෙන් ලස්සනම ප්ලේස් එකෙන් ජීවිතේ දැක්ක එතනින් එන්න හිතෙන්නේ නැහැ ඒ තරම්. අපි දැන් ජීවිතේ දැක්ක ඇත්තටම ලස්සනම තැනක්. ඒක නම් මාරම මේ ඔයගොල්ලෝ දකින්න ඇති වීඩියෝස් වලින් ඒ තරම් ලස්සන ලොකේෂන් එකක්. ඒක නම් ඒක ෆොටෝස් වලින් දැක්කට වඩා ඇත්තටම ඇස් දෙකට ගොඩක් වෙලා ඉන්න අමාරු එතන මේ අර හුලඟත් එක්ක ඇස් වලට ගහනවා මේ ලුණු. දැන් මේ දෙක දානවා දැන් අපි දෙන්නගේ ඇස් දෙකයි මූණයි ඔක්කොම දානවා. මෙහෙම ලේක කාවවත් එහෙම ලුණු රායි මුළු ඇඟව දැන්. අපි ඔහොම අප පොඩි වැස්සකුත් එනවා දැන් මේ පොද ඔව් ඒකයි ගොඩක්ම එන්න හේතුනේ මේ පොඩි වැස්සක් එනවා. පොදක් වැටෙන්න ගත්තා. ඒකයි අපි ආපහු වෙන්නේ. අපි ඔහොම ආපහු යනවා මේ වාහනේ තියෙන තැනට. මට බයයි මේ මගේ ලෙන්ස් එක පොඩ්ඩක් පිය ගන්න ඕනේ ගිහිල්ලා. ඒකට ලුණු වැටෙනවා බාරටම. එහෙනම් අපි යන්. සතුටුද? yes මට නිකමට හිතුණා අයියා අපි කඩුවේ ගිය වෙලාවේ ගෙලිම මෙහෙට ආවා. ඒක නම් ඇත්ත. හික්කඩුවේ බීච් එක ලස්සන නෑ මේකත් එක බලනකොට කොහොමද දවස්වල. ඇත්තම කියන්න බෑ නේද? ඔව්. ඒකේ අර වතුරත් මඩ වෙලා මේ නිකන් කොළ පාටට හුරු කළු පාට වගේ වතුරක් තිබ්බේ මේ මෙතන බීච් එකේ අපිට අඩිය තියනවත් හිතුන්නේ නැහැ මේ බීච් එකට. ඒ වුණාට මේක නම් අද ඒකට අඩිය තියලා තාරත් ගාගෙන අර ගාගෙන. ඉතින් කොහොම හරි ඔන්න ඔහොම තමයි අද මෙතන තත්ත්වය. මාර ලස්සන එක න ะ. අපි යන් ඉස්සරහට යන්න. ගයිස් අපි දැන් ආව පොඩ්ඩක් ආපහු බහැලා එහා පැත්තෙන් මේ මග නවත්තලා මුහුදට වැළපා ගන්නවා. අපිට පිටිපස්සෙන් තියෙන්නේ මෙන්න මේ තියෙන්නේ පැරට් දූපත. පැරට් දූපත. යන්න තමයි විදියක් නැත්තේ මාර මේ වැස්සක් කියන්නේ පොද වැටෙනවා සෑහෙන්න. අපි කැමරාවක් තියලා ආවේ මේ වහින හින්න මේ වහිනවා. ඔව් වහිනවා. ඒ නිසා අපි දැන් ආව මේ ෆෝන් එකත් අරගෙන වැළපා ගන්න. Wala gitu ya kakek kau mi wala. Apa අපි යන්න එපා කුරුණෑගල බලා යන්න හදන්නේ. ආද ඉතින් අපි මේ නවතින්නේ නැහැ. ඉතින් අපි ආසයි දවස් 3-4ක්ම මෙහෙ ඉන්න
යන්න. ඉතින් ඒ වුණාට අපේ වැකේෂන් එක ඉවර වෙන්න තියෙන තව දවස් දෙකයි. හෙට තියෙනවා පොඩි වැඩ වගේක් අපිට කරගන්න. ඒ නිසා අපිට යන්න වෙනවා අපව අපි ගෙවල් බලා නැත්තම් නම් ඉන්න තිබුණා. හිතාගෙන යන්නේ ඊළඟ වැකේෂන් එක ආවම පළවෙනි සතියේම අපි යනවා මිරිස්සේ. ඇවිල්ලා දවස් දෙක තුනක්වත් ඉඳලා යන්න ඕනේ. මෙහෙ අර එක දවසක් පීනන්න අනිත් දවසේ ඇවිදින්න. කැස් බෑව එහෙම බලන්න යන්න පුළුවන්. අනිත් එක තව ආසයි මේ බෝට් සෆාරියක් යන්න. මාතුගංගි. අපි ඔහොම දැන් වාහනේට යනවා guys. අපිට ඉත්තම් මාඩන් ආවා. ගහකට ගියා රම්බුටන් ගස් නගින්න ගියා. Oh my goodness. රසයිද? කාලම තම් බලන්න. ඇම්බුල්. මේක ගැලපෙන්නේ නැහැ අර හපා පින්නුවා. වාට පෙන්ඩෝල් ගෙනාවා. guys අපි නෝන තුන ගෙනින්න. ඔයාට රම්බුටන් මට පේනද? එහෙනම් අප්සෙට් අපිට මේකේ පොඩ්ඩක් බීච් එකේ නා ගන්න තිබුණා නම් කියලා හිතුණා වෙලාව තිබුණේ නැහැ. ඊළඟ වැකේෂන් ඒ නිසා තමයි අපිට තව දවස් දෙකයි තියෙන අපි ආපහු ඩුබායි යනවා. ඉතින් ඒ හින්දා තමයි අපිට මොකුත් කරගන්න බැරි වුණේ. තවත් දවසක් එහෙ ඉන්න හිටියොත් අපිට තව වැඩ තියෙනවා. ඒවා කරගන්න බැරි වෙනවා. ඉතින් දැන් ඔන්න අපි ආපහු හයිවේ එකට දාලා අපි ගෙදර යන ගමන් ඉන්නේ. ඉතින් අද vlog එක ඔන්න ඔහම තමයි. ඉතින් අපි දැන් ලෑස්ති වෙන්න ඉතින් අද vlog එක ඉවර කරන්න. අපි තවත් අලුත් vlog එකක් අරන් එන්නම්. සමහර විට ඊළඟ vlog එක අපි back to Dubai vlog එක වෙන්න පුළුවන්. මොකද ඒක තමයි සමහර අපි ආයෙ කොහොමවත් යන්න අපේ අදහසක් නැහැ. ඉතින් යන්න වෙලාවක් නැහැ අදහසක් තිබ්බත් නේ. පුළුවන් උපරිමය කරලා අපි ඇවිද්දා. සෑහෙන තැන්වල ගියා. ඉතින් මේ ඔන්නෝම තමයි අද වීඩියෝ එක නම් ඉවර වෙන්නේ. පොඩි ඔළුවක ඇක්කමුකුත් හැදිලා තියෙන්නේ මට නම් පෙන්ඩෝල් එක්කුත් බිව්වා. එහෙනම් guys අපි තවත් අලුත් vlog එකක් අරන් එන්න ඉක්මනට. තාම ඔයාලා අපි දෙන්නගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මතකද subscribe කරන්න. like කරන්න, comment කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ජයවා. guys අපි ගෙදර යන ගම.